සංඝයාගේ ප්‍රශ්න දැනුම් දුන්නේ ශක්තිවිඳුට. අද මිනිසුන්ගේ ජීවිතවලින් ශක්තිවිඳු අමතකයි. ශක්තිවිඳු අමතකයි. පින් දෙන්නවත් මතක නැහැ. ස්වාමීනි එතරම් මේ ශ්‍රද්ධාවන්ත සෝවාන් ඵලයෙන් තිබෙන ශක්තිවිඳුන් විතර සිහිපත් කර ගැනීම මේ ප්‍රශ්න කන්නලව මතක් කිරීම අපිට කොහොමද ප්‍රයෝජන? ඔච්චර හොඳ දාලියක් ශ්‍රාවකයන්නේ. සෝවාන් වෙච්ච කෙනෙක්නේ. දැන් මේ ලංකාවේ පවතින වර්තමාන අර්බුද පවා සත්‍යක්‍රියා කළ සිහි කරනවා නම් නොදැනී තිබෙන්නේ කොහොමද? ඇයි ලංකාවේ දුර්භික්ෂ කාලේ ලංකාවෙන් සංඝයා දුර්භික්ෂ කාලේ ප්‍රශ්න සද්දෙවිදුනේ කිව්වේ? ලංකාවෙන් ඉන්දියාවට සංඝයා වැඩැම්මේ සද්දෙවිදු මවපු නැවෙන්නේ. ඉතින් ඒ නිසා අද කාලේ ප්‍රශ්න පවා ඔබ වහන්සේටයි භාග්‍යතුන් වහන්සේ පිරිනොම් මංචකයේදී ලංකාව බාර දුන්නේ කියන කාරණාව සිහි කරලා සද්දෙවිදුට පහනක් දැල්වලා කරණමිත සූත්‍ර ආදී සූත්‍ර සජ්ජායනා කරලා රතන සූත්‍ර ආදී මේ යම්කිසි කාරණාවක් සිහි කළොත් මම නම් හිතන්නේ ආක බලන්න ඉදී කියලා. අපි නම් අවස්ථානුකූලව ඒ අදාළ කටයුතු කරනවා. ඒ කියන්නේ මේ පවතින තත්ත්වෙන් රට ගොඩ ගන්න. ඉතින් ඒ අමතර